බොහෝ ආෆ්‍රිකාවේ ප්‍රොෆට්ලා මොකද කරන්නේ? අනේ දෙවියන් වහන්සේව සඳහන් කරන්නේ නැහැ. දෙවියන් වහන්සේව සඳහන් කරන්නේ නැහැ. අවරගේ නාමය පමණයි. ඔවුන්ගේ ෆොටෝ එක තමයි. ලංකාවේ එහෙම නැහැ. ආෆ්‍රිකන් අය. මොකද ඒගොල්ලන්ගේ නම විතරයි. පඳුරකට ගහපුවාම ආෆ්‍රිකාවේ ප්‍රොෆට්ලා විසි වෙනවා 200ක් 300ක්. එක පඳුරකින්. අද වහන්සේ තමයි වර්ධනය වෙන්නට ඕන. බොහෝ අය දකින්නේ මාව නම. බොහෝ අය දකින්නේ මාව නම් දෙවියන් හැටියට. අය විශ්වාසය තබන්නේ මාව නම්. එන්නේ බොහෝ අය විශ්වාස කරන්නේ තදින්ම දෙවියන් වහන්සේලාට ඔවුන්ගේ දාසයව නම්. උනේ වැරදි තැනක. මේ ඔක්කොම ගැටලු වෙලා තියෙන්නේ. ඔක්කොම අපල කියන ඒවා, යන් කියන ඒවා දෙයක්ම කරකිලා තියෙන්නේ අපිට. අපි තුල ස්වාමින් වහන්සේ නෙමෙයි වර්ධනය වෙලා තියෙන්නේ. අපේ තුල වර්ධනය වෙලා තියෙන මම නැත්තම් ෂාන් නැත්තම් කෙනි කෙනේ තුල කෙනීත් එක්ක කතා කරන හැම මොහොතකම අපි බලමු එයාත් එක්ක chat එකක් දැම්මොත් අතරම කතා කරන්නේ එයා ගැන නම් මොකද වෙන්නේ? එයා තමයි එයා තුල වර්ධනය වෙලා තියෙන්නේ. එයාත් එක්ක කතා කරද්දී එයා නිතරම සඳහන් කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන නම් එතන තමයි වර්ධනය වෙලා තියෙන්නේ. එතන තමයි යේසුස් වහන්සේ ආ වර්ධනය වෙලා තියෙන්නේ. ආමෙන් මේක අපි තුල විය යුත්තේ. අපි තමයි උන්වහන්සේගේ වචනේ කියන අපි තමයි උන්වහන්සේගේ තානාධිපතියා. මම නෙමෙයි වර්ධනය වෙන්න ඕන. යේසුස් වහන්සේ මා තුල වර්ධනය වෙන්න. මොකද මම සංගවෙන්නටත් වෙන්න නෙමෙයි නැති වෙලාම යන්න ඕන. වහන්සේ වර්ධනය වෙන්න. වහන්සේ මා තුල වර්ධනය වෙන්නටත් අවශ්‍යයි. ඒක යෝහන් තුමා තුල තිබ්බා. யோவானுக்குள் அப்படியான சுபாவம் இருந்தது. ඔබගේත් මගේත් කාර්ය පොළොව එකයි. உங்களுடைய என்னுடைய දෙවියන් වහන්සේ වෙතර ලං කරා.